ගෞරවනීය අපේ හාමුදුරුවෝ වහන්සේලාගේ පියතුමන්ගේ මවිලුතුමන්ගේ අවසරයි වේදිකාවේ ඉන්න ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ආදරණීය ඉල්ලින් සිල්වා සහෝදරයා තුළු වේදිකාවේ ඉන්න අපේ සහෝදරියන් සහෝදරවරුන් සියලු දෙනාගේ සහභාගී වෙලා ඉන්න ආදරණීය අම්මලා තාත්තලා සහෝදරවරු සහෝදරියන් සියලු දෙනාගේ අවසරයි මෙම අපේ පක්ෂයේ අද මේ මාසේ 14 වෙනිදාට අවුරුදු 60ක් සම්පූර්ණ වෙනවා. ඒ වෙනුවෙන් අපි මේ වගේ යම් සාකච්ඡාවක් සූදානම් කරලා තියෙනවා. එහිදී මට යම් කතාවක් කරුණු ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබෙන බව මම දැනගෙන හිටියා. ඒ අනුව පහුගිය දින 4-5ක් මුළුල්ලේ විවිධ වැඩමැදියේ වුවද මේ ගැන කල්පනා කරා. අවුරුදු 60ක් කියන්නේ දිගු ඉතිහාසයක්. සිදුවීම් කියන්නේ සිදුවීම් සමුදායක්. අවස්ථා කියන්නේ විශාල අවස්ථා ප්‍රමාණයක්. මිනිසුන් කියන්නේ විශාල මිනිස් සාමූහික ක්‍රියාකාරීත්වයක්. මම ඒ ගැන මොනවද කියන්නේ කියලා කල්පනා කරනවා. ඊටමත් බර අතීතයක් සංකීර්ණ සහිත දේශපාලනයක් ඒ සියල්ල කෙටි වෙලාවකට කැටි කරලා කොහොමද කියන්නේ? කොහොමද කතා කරන්නේ? ඒ නිසා සංවාදය මා තුලම සැලකිලි දවසක් විවිධ වැඩමැද්දී නිදා ගන්නකොට නැගිටිනකොට සාකච්ඡා ඇතුලේ පවා මේ සංවාදෙ තිබුණා. පසුව මට යම් ප්‍රමාණයකට යම් ඉතිහාසයේ සාරය ඉතිහාසයේ අඛණ්ඩතාවයේ තිබෙන රහස මගේ ප්‍රමාණයට අනුව මට සොයා ගන්න පුළුවන් වුණා කියලා මම විශ්වාස කරනවා. ඒ අනුව තමයි මගේ ප්‍රමාණයට වඩා විශාල බර ඉතිහාසයක් මගේ ප්‍රමාණයට ඔසවා තබා ගන්න බැරි ප්‍රමාණයේ විශාලත්වයක් මම කොහොමද කෙටි කොට සංක්ෂිප්ත කොට ඉදිරිපත් කරන්නේ කියන ප්‍රශ්නය මා තුළ පැන නැගිලා තිබුණා. ඒ සංවාදයේ මා තුළම තිබුණු සංවාදයෙන් පසුව මේ ඉතිහාසයේ යම් සාරයක් මේ ඉතිහාසයේ මේ 60 වසරක අඛණ්ඩතාවය බැඳ තබන ලද පොදු සාධකයන් ප්‍රමාණයක් හඳුනා ගන්න පුළුවන්කම ලැබුණා මගේ ප්‍රමාණයට අනුව. සමහර විට තව කෙනෙකුට එම සාධකයන්ට වඩා වැදගත් සාධකයන් හොයාගන්න පුළුවන් වෙයි. තව කෙනෙකුට එම සාධකයන් ඒ තරම් ප්‍රමාණවත් නොවන එහෙත් ඊට වඩා ප්‍රබල සාධකයන් ඒ 60 වසරක ඉතිහාසය තුළ හඳුනා ගන්න පුළුවන් වෙයි. එහෙත් මගේ තරමට මගේ ප්‍රමාණයට මම ඒ සාරය හඳුනාගත්ත විදිය මම කියනවා. පළමු කොටම අපි අයි මේ ඉතිහාසය මතක් කරන්නේ. පැරණි ඉතිහාසය. අපි ආණ්ඩු බලය අත්පත් කරන් තිබෙනවා. ඒක යට ගිය ඉතිහාසය වර්තමානයේ ඇයි අපිට ඕනේ වෙන්නේ? ඒ සමහර විට තන තන මුමුණන්නත් ඉඩ තියෙනවා. සහෝදරයා ඕක ගැන නම් මේ වෙලාවේ වැඩි කතා කරන්න එපා කියලා මුමුණන්න ඉඩ තියෙනවා. මොදන්න. බොහය අපේක්ෂා කරනවා බලාපොරොත්තු වෙනවා. ඒ ඉතිහාසයට උරුම කරලා වර්තමානයේ අලුත් පරිච්ඡේදයකින් ආරම්භ කරන්න පුළුවන් වේවි කියලා. එනිසා මම දන්නවා සමහර කවයන් ඒ ඉතිහාසය අමතක කරමින් අපිත් එක්ක ඉඳලා ඇසි. මතක තබා. එහෙත් අපට එමෙ ඉතිහාසය අමතක කොට අලුත් පරිච්ඡේදයක් අලුත් අනාගතයක් නිර්මාණය කරන්න හැකියාවක් නොවන බව අපි විශ්වාස කරනවා. එනිසා අපට ඉතිහාසය අවශ්‍යයි.
මේ වර්තමානයේ තේරුම් ගන්න. අද මේ මොහොත අපිට තේරුම් ගැනීම සඳහා ඒ ඉතිහාසය අවශ්‍යයි. ඒ ඉතිහාසය අපිට අවශ්‍යයි අනාගතයේ අවම වරද්දා ගැනීම කරමින් මා කියන්නේ නැහැ කිසි විටකත් කුමන ඉතිහාසයක් අනාගතයක්වත් වැරදීම් වලින් තොරව නිර්මාණය වෙන්නේ නැහැ. හැබැයි අපිට ඉතිහාස උගන්වයි, අපිට ඉතිහාසය මඟ පෙන්වයි අනාගතය ගොඩනැන්වීම සඳහා අවම වරද්දා ගැනීම සහිත අනාගතයක් ගොඩනැන්වීම වෙනුවෙන් ඒ ඉතිහාසයක් ඉවල් කරගන්න ඕනේ. ඒක වැදගත්. ඒ නිසාම අපිට තියෙන නව පරිච්ඡේදයක් නෙවෙයි, අපිට තිබෙන්නේ අඛණ්ඩ ඉතිහාසයක අඛණ්ඩ පරිච්ඡේදයක්. මතක තබා ගන්න. කවර හෝ කෙනෙක් කුමන හෝ ආකාරයෙන් මේක සියල්ලංගෙම වියුක්ත කොට සියල්ලම අත්තර නව පරිච්ඡේදයක් ලෙස ලියන්න උත්සාහ කරනවා නම් ඒක තුල තිබෙන්නේ කුහකත්වය. මතක තබා ගන්න. ඒක තුල තියෙන්නේ අතීතයට තියෙන බිය. මතක තබා ගන්න. අපි මේ නව පරිච්ඡේද ලියමින් තිබෙන්නේ ඉතිහාසයේ අඛණ්ඩතාවය. එම අඛණ්ඩතාවයම අලුත් පරිච්ඡේදයක් මිසක්කා ඉතිහාසයේ අඛණ්ඩතාවයෙන් ගිලිහුණු විතැන්වුණු පරිච්ඡේදයක් නොවන බව හැමදෙනාම තේරුම් ගන්න ඕනේ. හැමදෙනාම. එයි. ඉතිහාසය කවරක්ද? ඒක වේදනාවෙන් පිරුණු ඉතිහාසයක් තියෙනවා. වේදනාව. ශාරීරික වශයෙන් අතිශය වේදනාවට ලක් වූ ඉතිහාසයක් තිබෙනවා. මානසික වශයෙන් අතිශය වේදනාවන් ගෙන දුණු ඉතිහාසයක් තියෙනවා. මම දන්නවා ඒ ඉතිහාසයත් එක්ක අඛණ්ඩ සබඳතාවයක් තියෙන බොහෝ සහෝදරු සහෝදරියන්. එයින් බොහෝ දෙනෙක් එක දිනයක් හෝ ඉකි ගසා අඬා තිබෙනවා. මමත් ඉන්නේ. ඒ ඉතිහාසය එම වේදනාවන් අපිට එකතු කරලා දීලා තියෙනවා. ඒ ඉතිහාසය අපිට දුෂ්කරතාවයන් එකතු කරලා දීලා තිබෙනවා. අතිශය දුෂ්කරතාවයන්. සාමාන්‍යයෙන් පුදක්ජන මිනිසෙක් තමන්ම කේන්ද්‍ර කරගෙන ආත්ම කේන්ද්‍රීයව තමන් මත පමණක් තීන්දුව తీරන ගන්න කිසිවෙක් කවදාවත් නොහිතන පන්නේ දුෂ්කරතාවයන්ට මුහුණ දී තිබෙනවා. කවර දුෂ්කරතාවයන්? වැඩ කරනකොට මුහුණ දෙන දුෂ්කරතාවයන් පමණක් නෙවෙයි. වැඩ කරනකොට දුෂ්කරතාවයන් තිබෙනවා. ඒ දුෂ්කරතාවයන් පමණක් නෙවෙයි. තමන් ඉදිරියේ මහා සංවිධානාත්මක බලවත් ප්‍රචණ්ඩකාරී ප්‍රවාහයක් තමන් ඉදිරියට එනකොට ඒට මුහුණ දීම අතිශය දුෂ්කර සහිත ව්‍යායාමයක්. දුෂ්කරතාවය. එනිසා ඉතිහාසය වේදනාවන් තිබෙනවා, දුෂ්කරතාවයන් තිබෙනවා. ඉතිහාසය මිනිසෙක් පොදු මහජනයාගේ වමනාව වෙනුවෙන් සියල්ල අත්තරින් ලැස්සුණු, සියල්ල පරිත්‍යාග කරන ලැස්සුණු, සියල්ල කැපකිරීම කරන ලැස්සුණු ඉතිහාසයක් තිබෙනවා. මතක තබා ගන්න. මේ වේදිකාව දකිනකොට අපේ ගණේශ පිල්ලි සහෝදරයා 1971 අවුරුදු 5ක් ඉරගෙන. අපේ නන්දසිරි සහෝදරිය අවුරුදු 4කමාරක් ඉරගෙන. අපේ ඩිලින් සහෝදරයා අවුරුදු 7ක් ඉරගෙන. රාමලිංගම් සහෝදරයා අවුරුදු 2කට ආසන්න කාලයක් විටින් විට ඉරගෙන. අපේ විජිත් සහෝදරයා, අපේ ලාල්කාන්ත සහෝදරයා එවැනි කඳවුරුවල. අපේ ගලප්ප සහෝදරයා අදත් හිටගෙන ඉන්නකොට කකුල් දෙක ඉදිගෙන. අද දුෂ්කරතාවය, මුහුණදී වදහිංසා, හුදකලා කිරීම මේ සියල්ලට මුහුණ දීලා තියෙනවා. ඒක ඉතිහාසය. ඒ විතරක් පරාජය සාමාන්‍ය පරාජයන් දකින්න අපි තරගයකදී පරදිනවා, ඡන්දයකදී පරදිනවා. හැබැයි අපි ඊට වඩා දරුණු පන්නේ පරාජයන් අපි මුහුණ දී තිබෙනවා. මොනතරම් පරාජයද?
අපි අවට හිටපු අය අපිට අහිමි වෙන පන්නේ පරාජය. අපි ව්‍යාපාරයේ ගොඩනගන උරදුන් රෝණ විජේවීර සහෝදරය ඇතුළු කණ්ඩායම අපිට අහිමි කිරීමේ පන්නේ පරාජය. අපේ සමීපතමයන් අපි ඇස් ඉදිරිපිට මිය යන මට්ටමේ පරාජය අපි මුහුණ දීලා තිබෙනවා. ඉතිහාසය එවැනි පරාජයන්ගෙන්ද පවා ගැබ් වෙලා තිබෙනවා. ඒ විතරක් ඉතිහාසය පාවා දීම වලින් ගැබ් වෙලා තිබෙනවා. Taman එකට එක සටන් කරන කෙනා තව විටක ඒට එරෙහිව පාවා දෙන්නන්ගේ භූමිකාවට පනපවනවා. අදත් අපි ඒක දකිනවා. ජනතා විමුක්ති පෙරමුණ නොතිබෙන්න අනිත් දේශපාලන කඳවුරක පා පිස්සටවත් නොගන්නා අය මාර වීර චරිත බවට පත් වෙනවා. අද යලි ඒව වෙනුවෙන් හඬලන තත්ත්වයට පත් වී තිබෙනවා. මම දැක්කා පෞගේදා බටලන්ද වාර්තාව පිළිබඳ සාකච්ඡාව වෙනකොට 88 89 ඒට එරෙහිව එකට හිටපු අය රූපවාහිනියට ගිහිල්ලා බටලන්ද සාධාරණීකරණ එක අපි ඇස් වලින් දකිනවා, අපි කන් වලින් අහනවා. මොන වැහැරීම් මොන පාවාදීම් අපි දකිනවා. මේ ඉතිහාසය අපිට එහෙම දේවල් ඉතුරු කරලා තියෙනවා. ඒ විතරක් මේ ඉතිහාසයේ කුමන්ත්‍රණයක් අපි අත්දකලා තිබෙනවා. ඉතිහාසය මෑත දශකයේ අපි කුමන්ත්‍රණයක් අත්දකලා තිබෙනවා. ඒ නිසා මේ ඉතිහාසය වේදනාව, දුෂ්කරතාවය, ඔරොත්තු දීම, කැපකිරීම, කුමන්ත්‍රණ, පාවාදීම්, පරාජයන් හා ජයග්‍රහණයන් ඒ හා සමාන ලෙසම අපි දැකලා තියෙනවා. අපිට බලන්න. ඒ නිසා වෙන ඉතිහාසයක් මොනතරම් සංකීර්ණ ඉතිහාසයක්ද අපිට අපේ ඉතිහාසය පරිච්ඡේද කීපයකට කඩන්න පුළුවන්. 65 71 ඉතිහාසයේ පරිච්ඡේදය, 71 78 ඉතිහාසයේ තව පරිච්ඡේදය, 78 83 ඉතිහාසයේ තව පරිච්ඡේදය, 83 89 ඉතිහාසයේ තව පරිච්ඡේදය, 89 94 ඉතිහාසයේ තව පරිච්ඡේදය, 94 2024 සැප්තැම්බර් මාසේ 21 තව පරිච්ඡේදයක්, සැප්තැම්බර් මාසේ 21 අද තව පරිච්ඡේදයක්. இந்த පරිච්ඡේද ගණනාවක් අපි ගත කරලා තිබෙනවා. මේ පරිච්ඡේදයන් තුල මා කලින් කියන ලද දේ අඩු වැඩි ප්‍රමාණයෙන් ගැප් වෙලා තිබෙනවා. අඩු වැඩි ප්‍රමාණය. වේදනාව, දුෂ්කරතාවය, කැපකිරීම, දරා ගැනීම මේ සියල්ල අඩු වැඩි ප්‍රමාණයෙන් මේ සෑම පරිච්ඡේදයකම ගැප් වී තිබෙනවා. එහෙත් මේ සියලු සිදුවීම් වල මේ සියලු පරිච්ඡේදයන් වල අඛණ්ඩතාවය ගෙනෙන එක් මහා පොදු සාධකයන් කීපයක් තිබෙනවා. ඒ මොන අවධියද? මොන අවස්ථාවද? ඒ කෙසේ වුවත් මා කිව්වේ මා තුළ ඇති කර ගන්නා ලද සංවාදයෙන් මා විසින් සොයා ගන්නා ලද එක සාර්ථකව සොයා ගැනීමට වෙන්න පුළුවන්. නමුත් මා විසින් හඳුනා ගන්නා ලද සාරයක් තියෙනවා. මහා පොදු සාධකයන් ප්‍රමාණයක් තිබෙනවා. 65 සිට මේ 60 වෙනි සංවත්සරයේ දක්වා අඛණ්ඩතාවය ගැටකසා තිබෙන වූයන් කීපයක් තිබෙනවා. ඒ විසින් තමයි මේ අලුත් පරිච්ඡේදය බවට නොවන්නේ. අඛණ්ඩතාවය මොකක්ද? ඒ වූය මොකක්ද? 60 වසරක එකිනෙකාට එකිනෙක පරිච්ඡේදයන් එක එක සිදුවීම් මේ සියල්ල එකට ගොඩා තිබෙන මේවලම මොකක්ද? මා හිතන ප්‍රධාන සාරයන් තුනක් තියෙනවා. එක හෘද සාක්ෂි. දෙක ඉදිතර භාවය. තුන විවහාරික බුද්ධිය මත. මා හිතනවා
මේ අවුරුදු 60 මුළුල්ලේම විවිධ උච්චාවචනයන්, විවිධ පරාජයන්, විවිධ ජයග්‍රහණයන්, පාවාදීම් මේ සියල්ල තිබෙදී එක් මහා පොදු සාධක කීපයක් තිබෙනවා. එකක් හෘද සාක්ෂිය, එඩිතරභාවය, විවාහාරික බුද්ධිය. මම කියනවා අනාගතයටත් අපිට මඟ පෙන්වන්න යන කවරක්වත් නෙවෙයි හෘද සාක්ෂිය, එඩිතරභාවය, විවාහාරික බුද්ධිය. මොකද හෘද සාක්ෂිය වැරදි වී තිබෙනවා. අදත් වෙනවා. හෙටත් විය හැකියි. හැබැයි ඒ සෑම දෙයක්ම පෞද්ගලික පුද්ගලාරෝපිතව යමක් උපයා ගැනීම කියන වත්කම් පමණක් නෙවෙයි, ජනප්‍රියතාවය, කැපීපෙනීම, ඒවත් දින උපයා ගැනීම. මේ කිසිවක් නොලබමින් මේ රටේ ජනතාවත් පෙරට තියලා වැඩ කටයුතු කරන හෘද සාක්ෂිය තමයි අපේ ඉතිහාසයේ අඛණ්ඩතාවය. එහෙමද මෙහෙමයි. අදත් අපිට අපේ ජයග්‍රහණ ගැන දෙන්නේ, අපිට අනාගතය සඳහා මඟ පෙන්වන්නේ, අපි ඉදිරියේ තියෙන අභියෝගයන් ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා දැඩි විශ්වාසය අපිට හදන්නේ අප සතුව තිබෙන හෘද සාක්ෂිය. මා හිතනවා ශරීරවලින් මහා ප්‍රතාපවත්, පෞල් පසුබිම් වලින් මහා ප්‍රතාපවත්, ඉතිහාසයේ විවිධ බලවේගයන් තුළ මහා සනකලි පෙන්නපු ඒ හැම දිනාට වඩා කුඩා මිනිසුන් මන අපගාව තිබෙන හෘද සාක්ෂිය ඔවුන්ට වඩා ගව් ගානක් පිළිම පිළිගන්න. ඒක තමයි දැන් හෙටත් මපසෝ කියන්නේ හෙටත් අපිට තියෙන්නේ අපි හෘද සාක්ෂිය වල වැඩ කරනවා. කුමන දුෂ්කරතා මොහොතකදී හරි දුෂ්කරතාව කියන්නේ අපහසුම නෙවෙයි. පහසුකම විසින් අපිට අපේ හෘද සාක්ෂිය නැති කරන්න පුළුවන්. දුෂ්කරතාව විතරක් නෙවෙයි. තනතුරු වලින් ලැබෙන ආලෝකය, ඒවට ජනතාව විසින් දක්වන ප්‍රතිචාරය, සාම්ප්‍රදායික ආයතන විහිළුවෙන් එම තනතුරු වෙත දක්වන ප්‍රතිචාරය, ඒ සියල්ලංගෙම ඕනම් හෘද සාක්ෂිය පිට වටනවා. එහෙත් මතක තබා ගන්න. අපි මේ රටේ පුදු ජනතාවට සහතිකයක් දෙනවා. ඉතිහාසයේද අදද හෙටද අපි අපේ හෘද සාක්ෂිය අනුව වැඩ කරන මිනිස්සු. එය කටුක දුෂ්කරතාවයෙන් හමු වූ පරිභෝජනවාදී දුෂ්කරතාවයෙන් හමු වූ පාවා දෙන්නේ නැති අත්තරින් නැති හෘද සාක්ෂියක් එක වැඩ කරනවා. මේක තමයි අපේ 60 වසරක ඉතිහාසය අඛණ්ඩතාවය. ඒක අපි ආරක්ෂා කරනවා. ඒකට අපි වග කියනවා. ඒකට අපි බැඳිලා ඉන්නේ. දෙක එඩිතරභාවය. එඩිතරභාවය කියන්නේ කුමක්ද? එඩිතරභාවය කියන්නේ ඇඟේ හයිය විතරක් නෙවෙයි. ඇඟේ හයිය ගම් ප්‍රමාණයක එඩිතරභාවයේ ලක්ෂණය. හැබැයි මම මේ එඩිතරභාවය කියලා කියන්නේ ඇඟේ හයිය ගැන නෙවෙයි. ව්‍යාපාරය 60 වසර ලංකා දේශපාලන ඉතිහාසයේ කිසිදු දේශපාලන ව්‍යාපාරයක් මුහුණ දොදුන් අතිශය විනාශකාරී අත්දැකීම් වලින් ගැප්පෙලා මම හිතන ලෝක ව්‍යාපාරෙත් එහෙමයි. මෙන්න අතිශය දුෂ්කරතාවයන්ට මුහුණ දීලා එහෙත් මේක ආරක්ෂා කරනවා. අද වෙනකොට මොකද වෙලා තිබෙන්නේ? අනිත් සතුරු කඳවුරු සියල්ල සුණු විසුණු කොට විනාශ කොට දමන තරමට මේ ව්‍යාපාරයේ ශක්තිමත් භාවයට ගෙනලා තිබෙනවා. එය පිටපස තිබෙන ඉදිකරභාවය. මොකද ඉදිකරභාවය? වැරද්දක් වුණොත් වැරද්ද පිළිගැනීම සඳහා තිබෙන ඉදිතරකම. ඒක ඉදිතරකම. අපි ලෑස්ති. වැරද්දක් වෙලා පලා යන්න. වැරද්දක් හමුවේ සැඟවෙන්න. අපි වැරද්ද හමුවේ වැරද්ද පිළිගන්න අපි ඉදිතරයි. ඊටම දුෂ්කරතම කොන්දේසි යටතේ පවා ජයග්‍රහණය වෙන වැඩ කරන්න අපි ඉදිතරයි. ඒක කාටද තියෙන්නේ? කාටද තියෙන්නේ? නිකම් මැතිවරණ පෙරමුණේ බලන්න. මීට වසර 5-6කට පෙර මොකද අපිට අත්පත් උනේ? අපි ලැජ්ජාවතාවකටපත් වුණා. අනික ඉස්සර හැල්ලුවට ලක් වුණා. අපිම සමීපතපයන් දාලා ගිහින් ඊට එරෙහිව අනිත් පැත්තේ කඳුරේ සිට අපිට උසුළු විසුළු කරන නින්දාසහගත බවට පත් කරන තත්ත්වයක් මතුවී තිබුණා. එහෙත් අපි
ජයග්‍රහණය පිළිබඳ විශ්වාසය තබලා වැඩ කරන්න තරම් අපි ඉදිරියටයි. ඒක මේ අඛණ්ඩ ඉතිහාසයේ පැවැත්මේ ප්‍රධාන සාධකය. නැත්නම් මේ ව්‍යාපාරය අත්තරින්න. මේ ව්‍යාපාරය නතර වෙන්න. මොනතරම් අවස්ථා තිබිලා තියෙනවද? මොනතරම් අවස්ථා? මතකද බලන්න. මේ මව්බිමේ එහෙම ව්‍යාපාරයක් තියෙනවා නම් ඒ ජනතා විමුක්ති පෙරමුණ විතරයි අපට බලන්න. සාමාන්‍යයෙන් අපි පොතක ඒ කතාව කියවුවොත් අපි අත්දකින්න නැතුව අපි ඒ කතාව ඇතුලේ ජීවත් වෙන්නේ නැතුව පිටස්තරයේ කෙසේ කතාව කියවුවොත් ඒක කවුරුත් විශ්වාස කරන කතාවක් නෙවෙයි. ඒ තරමට ජයග්‍රහණය පිළිබඳ විශ්වාසය විඳවටන්න නැතුව මේ ව්‍යාපාරය 60 වසක් ගමන් කරලා තිබෙනවා. ඒ තුල තියෙන එක් ප්‍රධාන සාරය එඩිතරභාවය. ආපු ගමන් මග නිශ්චිත දේශපාලනයකදී ඒ ගමන් මග හැරවීම සඳහා එඩිතරභාවය. ඒක සාමාන්‍ය දේශපාලන ව්‍යාපාර වලට කරන්න බෑ. අපි ගමන් කරමින් තිබුණු මාවත ජයග්‍රහණයට හැරවීම සඳහා තීන්දුව ගැනීම, ඒ තීන්දුව කෙරෙහි විශ්වාස තිබීම, ඒ තීන්දුව ජයග්‍රහණය කරා මෙහෙවීම එඩිතරභාවය. ඒවා අපි කියන්න ඕන. ඒවා අපේ දේ. අපි ගැන කවුද කියන්නේ? ඒක මොකද්ද? මේ 60 වසක දේශපාලන ගමන් වගේ අපි ජයග්‍රහණයේ කොඩිය අතට ගන්නකොට අපිට අත්තර යන අවස්ථා විශාල ප්‍රමාණයක් තිබිලා තියෙනවා. නිහඬ වෙන්න යුතු අවස්ථා විශාල ප්‍රමාණයක් තිබිලා තියෙනවා. අපේ දේශපාලන ව්‍යාපාරයේ නමක් ලෙස පමණක් ඉතිහාසගත වීමට අවශ්‍ය ඕනතරම් සම්දිස්ථාන තිබිලා තියෙනවා. හැබැයි සියලු සම්දිස්ථාන හමුවේ අද මේ ජයග්‍රහණය සඳහාගෙන ඉන්න එඩිතරභාවය ඉතාමත් ප්‍රබල සාධකයක්. මම නැවත කියන මේක ඇඟේ හයිය පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. තීන්දුව ගන්න එක, හැරවුම් ගන්න එක, ඒ හැරවුමට ජයග්‍රහණය කරන සඳහා වැඩ කරන එක වැදගත් දෙයක්. ඒක ඒ උරුමය තියෙන්නේ මතකද බලන්න. ඒ උරුමය ඉතිහාසයේ තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ අපිට පමණක් බව අප තේරුම් ගත යුතුයි. හැබැයි මම දන්නවා අපේ සතුරන් ඊට වඩා හොඳට තේරුම් ගන්න තියෙනවා. ඒකේ මම හරවන්න නතර කරන්න කවුද? එළි ගණන් ගන්නවත් නැහැ. ඊළඟ මේ ව්‍යාපාරයේ වැදගත්ම සාධකය ව්‍යවහාරික බුද්ධිය. අපි අධ්‍යයනය කරලා ඇති, සංකල්ප ගොඩනගලා ඇති, පොතපත ආධාරලා ඇති, ලෝකෙ සිදුවෙච්ච සිදුවීම් අත්දැකීම් එකතු කරගෙන ඇති. හැබැයි ඒවා ඒ නිශ්චිත මොහොතේ විවහාරයට නැගීම තමයි වැදගත්ම දේ. එතකොට අපි ඕනතරම් දකිනවා බොහෝ සංකල්ප රචනා කරන්න පුළුවන්. අදන්න මේ දවස්වල කීප දෙනෙක් ඉන්න බව. බොහෝ සංකල්ප මාධ්‍ය සාකච්ඡාවක් ඇඳවලා කියන්න පුළුවන්. හැබැයි ව්‍යවහාරික බුද්ධිය කියන්නේ ඊට වඩා ප්‍රබල සාධකයක්. ඒ සංකල්ප වලින් පමණක් සම්පූර්ණ කරගත හැකි එකක් නෙවෙයි. පොතපත කියවීමෙන් පමණක් සම්පූර්ණ කරගත හැකි එකක් නෙවෙයි. අත්දැකීම් වලින් පමණක් එකතු කරගත හැකි එකක් නෙවෙයි. ඒ නිශ්චිත මොහොතට අනුරූප වන පරිදි නිවැරදිම හැරවුමට අදාළ වෙන තීරණ ගැනීම ඒ ව්‍යවහාරික බුද්ධිය. ඒක තමයි අපේ දේශපාලන ව්‍යාපාරයේ අඛණ්ඩතාවයේ තිබෙන ඊළඟ ප්‍රධාන රාජකම විශ්ය. මේ මුළු පරිච්ඡේදයම හොයලා බලන්න. මේ පරිච්ඡේදයම කුඩා ඉඩක් විවර වුණොත් ඒ කුඩා විවෘත වෙන විවර කොහොමද කළමනාකරණය කරලා අපි අලුත් පියවරකට පාය තබන්නේ? විවහාරක බුද්ධිය. ජයග්‍රහණය නොපෙනෙන මානයක තිබියදී ජයග්‍රහණය පිළිබඳ සැලසුම් හදලා ක්‍රියාවට නගවන්නේ විවහාරක බුද්ධිය. ඒවා සංකල්ප වලින් අත්දැකීම් වලින් විතරක් ඉතුරු කරන එකක් නෙවෙයි. විවහාරයේ විසින් භාවිතවට නැගීම විසින් සාර්ථක අසාර්ථක භාවය පිළිබඳව මනින බුද්ධිය. මා හිතනවා මේ සාධක තුන තමයි අපේ ව්‍යාපාරයේ 60 වසරක් ආරක්ෂා කර ගැනීම සඳහා ප්‍රබල ලෙස බලපෑවයි කියලා මා හඳුනාගත්තු සාධක. මා නැවත කියනවා ඒක මගේ ප්‍රමාණයට හඳුනාගත්තු සාධක තුන. ඊට වඩා දිග ඉතිහාස, ඊට වඩා පරසාර සිදුවීම් මාලාව හඳුනා ගන්න පුළුවන්. හැබැයි මා විශ්වාස කරනවා මෙතන තමයි තැන.
හෘද සාක්ෂිය, එඩිතරභාවය, විවාහාර්ථ බුද්ධිය. හරියට හොඳ ගීතයක් නිර්මාණය කරන්න පද රචනය, සංගීතය, කටහඬ වගේ. හොඳ ශක්තිමත් ව්‍යාපාරයක් ගොඩනගන්න හෘද සාක්ෂිය, එඩිතරභාවය, විවාහාර්ථ බුද්ධිය. මේ තමයි අපේ ව්‍යාපාරයේ සාරය. මේ සාරය තමයි නැවත නැවත අපි ජීවත් කරවන්නේ. මේ සාරය තමයි අපිට ඕනෑම අභියෝගයකට මුහුණ දිය හැකි කියන විශ්වාසය ගොඩනගන්න. මේ සාරය තමයි කුමන පරාජය නම් හෝ ජයග්‍රහණය පිළිබඳ විශ්වාසය අත්නොහරින්නේ. මේක තමයි සාරය.